මඩ මකරා back to දැදිගම. හොඳයි ආයුෂ බොහෝ වේවා හැම දිනාටම. ඔන්න මඩ මකරා යලිත් කුඹුරට කැන්දන් යන්න ආවා අපි දැදිගමට. අපේ රෝහණ අයියා ඉන්නවා. හරි පුබුදුයි මායි තමයි ආවේ. හරි පුබුදු එහෙනම් අපි දැදිගමට යමුද? හරි. හරි මඩ මකරා දැදිගමට ගෙනාවා. අපි බලමු වැස්සකුත් එනවා කොහොමද? පුබුදු හරි thank you පුබුදු. හරි වෙන්න මඩ මකරා. අපි බලමු මේ පන්සලේ කුඹුරු වල කොහොමද මෙහි දාවන කටයුතු සීසෑම් කටයුතු සිද්ධ වෙන්නේ කියලා. කොච්චර කල් මහන්සියක ප්‍රතිඵලයක්ද දැන් වෙනවා ඈ බලමු ඉතින් අවුරුදු දෙකක ප්‍රතිඵලයක් අවුරුදු දෙකකට කලින් අපි පළවෙනි මඩම කර පටන් ගත්තේ දැන් මෙතන සාර්ථකයිනේ ඇත්තම සාර්ථකයි මහන්සිය තේරෙන්නේ නැහැ මහන්සිය තේරෙන්නේ නැහැ ඔබටනේ රයිට් හරි දැන් මේ දැදිගම මේ කුඹුරු යායේ මේ එරෙනවා කියලා අතෑරලා දාපු කොටස තමයි අපි මේ හැවේ ඔව් මේ ටික එරෙනවා කියන අනිත් ටිකට මේ දාන්න බැරුව මේ කියන අර ටික හාල් තේරුම නැත ඕන තරම් ගිහයි දැන් බක්කේ සාම ඉස්සෙන් ප්‍රමාණයක් තියෙනවනේ ඔව් එතනින් එහාට මේ මැෂිනේ බහින්න අපි කොච්චර වැස්සා මෙයාගේ ලෙවල් එක කොච්චරයි මේ අර ඉතින් තාක්ෂණය අරන් තියෙන්නේ මේ බෝටුයි තාක්ෂණය අරන් තියෙන්නේ ඔව් ඉතින් එහාට මැෂිනේ කොච්චර මේක ගියත් තේරෙන්නේ නැහැ හරි අපි කොච්චර දුන්නා හරි මමත් මේ හරි දැන්ස වැඩි ඉල්ල තියෙනවනේ ඔව් මැෂිනේ තේරුම නැහැ ඒ මැෂින් උඩගෙන තියෙන්නේ ඔව් හරි එහෙනම් දුරකථන අංක ලියලා තිනවා අවශ්‍යයට කතා කරන්න පුළුවන් වටින් පිටින් නොවේ මඩින් ගොඩින් ඕන දැනින් ඕන විදියකට හරි එහෙනම් අයියේ ජය වේවා සුබ පැතුම් බොහොම ස්තුතියි ඔබතුමාට බොහොම ස්තුතියි රයිට්